කැරට් ට්‍රීට්මන්ට් එක අපේ මූණේ පිග්මන්ටේෂන් තියෙන අයටයි ඇස් ඉදිමෙන අයටයි මූණ අඳුරු අයටයි ගොඩාක් හොඳ ට්‍රීට්මන්ට් එකක්. ඉතින් යාළුවනේ ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් ආදරයෙන් පිළිගන්නවා දිලිනි වර්ල්ඩ් channel එකට. අද මං කියලා දෙන්න යන්නේ කැරට් ජෙල් එක හදාගන්න විදිහ. ඔයාලා බලා ගන්න මේ විදිහටම හදන්න. කැරට් ජෙල් එක හදාගන්නේ කැරට් හොඳට ග්‍රේට් කරලා ඒකේ ඉස්මත් එක්කම අපි දානවා බෝල් එකකට. ඊට පස්සේ අපි ඒක ඩබල් බොයිල් කරගන්නවා. ඒකට වතුර පොඩ්ඩක් දාන්න. මගේ අතින් චුට්ටක් වැඩි වුණා. ඒක මම ඒක හදාගත්තා. මම ඒක දන්න නිසා ඔයාලා වතුර පොඩ්ඩක් දාන්න. වැඩි කරගන්න එපා වතුර. එතකොට මේක දියාරු ගතිය වැඩි වෙනවා. ඊට පස්සේ මේක උණු පිටින්ම පෙරන්න. පෙරලා ඉවර වෙලා ජූස් ටික වෙන් කරගන්න. දැන් අපි මේකට විටමින් E කරලකුයි ඇලෝ ජෙලුයි දාලා හොඳට මික්ස් කරගමු. කියලා දෙන්නේ කැරට් ෆේස් මාස්ක් එක හදාගන්න විදිහ. මේකට අපිට අවශ්‍ය වෙනවා කඩල පිටි. කඩල පිටි අවශ්‍ය වෙනවා. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා කැරට් ජූස් අවශ්‍ය වෙනවා. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා මී පැණි. මී පැණිත් අපිට අවශ්‍ය වෙනවා. ඊට පස්සේ අපි මේ තුනම දාලා හොඳට මික්ස් කරනවා. මේකට ඔයාලට කැරට් ජූස් වැඩි වුණොත් ඔයාලගේ අතින් කඩල පිටි ටිකක් දාලා ඒක තික් එකට හදාගන්න. මූණ හොඳට පිරිසිදු කරලා තමයි මේ පැක් එක දාන්න ඕනේ. මේ විදිහට තමයි ඇප්ලයි කරන්නේ. බලන්නකෝ මෙයාගේ පිග්මන්ටේෂන් එකක් තිබ්බ මූණේ. ඒක දැන් චුට්ටක් අඩු වෙලා. මේක දැන් මං සතියකින් ඉඳන් තමයි මෙයාට කරන්නේ. ඔයාලත් මේක ගාලා බලන්න. මූණේ තියෙන පැල්ලම් හැමදේම නැතුව යනවා. මේ කැරට් ජෙල් එක ගොඩාක් හොඳයි. පැක් එක ඒ වගේම ටෝන් එක. මම සාමාන්‍යයෙන් වීඩියෝ එකක් කරන්නේ හදලා මගේ මූණට ගාලා ඒකේ රිසල්ට් එකක් තියෙනවා නම් විතරයි. මේක ඕන කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වුණාට අම්මගේ පිග්මන්ටේෂන් එකක් තියෙන නිසා මම අම්මට තමයි මේක හැදුවේ. ඒ වුණාට මේක මමත් ගෑවා.
එක නම් හදන්න ලේසි. කැරට් ජූස් වලට ලෙමන් විතරයි ඇඩ් වෙන්නේ. අපිට අයිස් කියුබ් එක වුණත් ඒ විදිහට තමයි හදාගන්නේ. ඔයගොල්ලෝ චුට්ටක් වැඩිපුර හදාගත්තොත් ටෝන් එකයි අයිස් කියුබ් එකයි දෙකම හදාගන්න පුළුවන්. අම්මගේ කමුලේ මේ ඇහැ ගාව පිග්මන්ටේෂන් එක තිබ්බේ. ඒ වුණාට දැන් ටිකක් අඩු වෙලා. දැන් මම මේක සතියක ඉඳන් මෙයාට කරන්නේ. ඔයාලත් මේක කරලා බලන්න. එහෙනම් යාළුවනේ මං අදට ගිහින් එන්නම්. ආයෙමත් වීඩියෝ එකකින් හම්බෙමු. Thanks for watching.